අද බ්ලොග් එකෙන් අරගෙන ඉන්නේ අපේ මේ වාරේ ශ්‍රීපාද කරුණාව. ඉතින් යමු අපිත් එක්ක. මේ තමයි මෝහිනී ඇල්ල. දැන් චූටි පොදක් යනවා මේ කෝකටත් කියලා රේන්කෝට් එක දාගත්තා. එතකොට අවුලක් නැහැ නේ. දැන් ඉස්සරහට කොහොම වැස්ස තද වෙයිද වැඩි අඩු වෙයිද කියලා අපිට කියන්න බැරි හින්දා රේන්කෝට් එක කෝකටත් දාගත්තා. වතුර ටිකක් බීලා යන්න මෙතනින්. සීතලද වතුර? නෑ සීතලයි. සීත ගඟුලගම රතුපාලම. චාමදෛත්‍යත් වන්දනා කරගෙනම අපි පද්මි කරමු. වඳින්න කරුණා කරමු. අපිට දැන් මේ සාම චෛත්‍ය පහු කරගෙන එද්දි මේ ඉස්සරහින් හම්බ වෙනවා වල්ලූරු රංචුවක්. ඒක සනිපන තුවාලලද? එඩේ මුකුත් කරන්න. ඔව්. කොරගද හරියට. එන්න. කඩේරෝ. අබතේ දාත්තා අබතේ. මේ මෙතනින් දැන් අපේ මේ සීතලට නළල දෙපැත්ත ගෑවා සිද්ධාලේප. ආයි මෙයාලගේ මේ අබතෙල් එකක් කියනවා කියලා දුන්නා. ඒක දොරස් මහා පානට දාන්න තියෙන ප්‍රාර්ථනාවක් කරලා අපි ඒකත් අරගෙන ආයි කරුණා කරන්න පටන් ගත්තා. සීතකක් ගුල ගාව නම් හැබැයි මේ අර පල්ලෙහාට වැඩිය වැස්ස ටිකක් වැඩි. දැනටවත් චුට්ට ලාවට වගේ ඔළුව නම් තිබිලා තියෙන්නේ. ඒත් දැන් සීතක ගුලේ මූණ පොඩ්ඩක් හොදගෙන තමයි ඉතුරු ටික අපි කරුණා කරන්නේ. ඊට කලින් තේ එකක්වත් දුන්නා. එනම් පොඩ්ඩක් මහන්සි මේ දැන් ඇවිල්ලා ඉන්නේ අපි රතු අම්බලම ගාවට. වතුර ටික මීරේ. මොන්ටි ලිමේ වතුර රසයි කියන්නේ මේ මේක නෙමෙයි. මේ අර කන්දෙන් එන වතුර. චොක්ලට් එකක් ගෙනවා. thank you eh. කම්. ගන්න තව එකක් ගන්න. නෑ ඇති. කරනවා ගන්න. කාලා ජීවන දීලා
මේ චොක්ලට් වලට අනුග්‍රහය අක්කා හිමාලි. දැන් වතුර දීලා ඉවරලා දැන් ආයෙත් කරුණා කරන්න පටන් ගත්තා. දැන් වෙලාව කීයද? දැන් 4 විතර ඇතිනේ. නෑ 6:35 40 වගේ. 6:35 40 වගේ. ඉතින් 6:00 අපි කඩේට ගිහින් 40 විතර. බලමු අපිට 7:00 8 විතර වෙද්දී යන්න පුළුවන් මේ මළුවට. දැන් නම් මළුව පේනවා. කහපාට ওই ලයිට් පේන්නේ මළුවේ. තාම පොඩ්ඩයි අපිට නගින්න තියෙන්නේ. මෙතනින් තේ එකක් බොමු. මේ මම පාන් වගේක් ගෙනාවා. බෑග් එකේ ඇති ගන්නකො. ගමු. සුදු පාට කොලිකින් ඔතලා ඇත්තේ රබර් බෑන්ඩ් එකක් දාලා. මේ ජෑම් ගෑවි. දැන් හොඳ දන්නේ නැහැ මේ කමු ඉතින් නේද? හොඳ ඇතිනේ. හොඳ ඇති. මේක තමයි ගිහි වෙලා තියෙන්නේ කියලා. මේගොල්ලෝ විශ්වාස කරන්නේ. අද ඒකලා ආමිගේ තුන්සියක් ගෙනල්ලා වැඩ ඉවර කළා දාමු කවුද වෙලා උබර කරේක Facebook දැම්මලු වන්දනා කරන්න පුළුවන්ද කියලා. ආම්බු දවස් කලින් ඉපකුනේ. දැන් හදලා ඉවරලා අද Facebook දැම්මලු. මාත් ඔය ටික මම කිව්වා මේ විශ්වාස කරන්නේ. අනේ ඒ ඔයා කියන්නේ දැන් සති දෙකකට කලින් මම මෙතන ඉන්නවා. මේ වැඩ සතිය ඇතුලේ ඉන්නවා. ඉන්නකොට අපේ ගමේ එක කතා කළා නම් ඔය නායක් ගියා දැන්. මේ හොඳට බලන්න මම පිස්සුද කවුද කිව්වේ. අර ගියපු නාය එදා දිනේට ෆොටෝ එකක් ගහලා ආපු කවුද මොකක් කරේ දාලා පො. ඉවරයිනේ. ඊට පස්සේ ඒක හැමතැනම වෛරල් වෙනවා. ඔව්. යා. ඒත් කරුණා කරන්න පටන් ගත්තා. ඉන්දිකටු පාන ළඟටත් ආවා. අදන සෙනක අඩු දවසක් අද. අපි විතරයි ඉන්නේ. වදන් පවා පිරිසිදු කර සීතල ගඟුලේ වරෙන් කෝඩු ගෙත්තම් කර ගෙත්තම් පානේ තුන් වන්දනාව යනනා කාලේ නොයන් කිලිටි කර පින්දිම මේ සිරිපාවාරි අසිරි සුරකිමු සමලොන අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල කටු පහන පොලිස් මුල පොර පොලිස් මුල පොළ ගාව. මොකක්ද හම්බුනේ? ඊළඟට ප්‍රධාන තැනක් තියෙන්නේ ඇහැලකන. ඈ? ප්‍රධාන තැනක් තියෙන්නේ ඇහැලකන. ඇහැලකන. ඊට මෙහායින් අම්බලමක් තියෙනවනේ. ඔව්. ඉතින් මේ අම්බලම ගාවට එනකන් ඉතින් ආයි කරුණා කරන්නයි තියෙන්නේ. මෙතනින් රත්නපුර පාරට හැරෙනවා. මීටර් 600. දැන් ඉන්නේ 3411 වෙනි පියවරේදී. තව පියවර 108ක් ගිය තැන අපිට හම්බ වෙනවා මහගිරි තඹේ. මහගිරි තඹෙන් ඇහැලකනුව පසු වුණාට පස්සේ තමයි අපිට සිරිපාද මළුව හම්බ වෙන්නේ. දැන් එහෙනම් අපේ නඩේ කරුණා කරමු. හද්දි එහෙම එනවා ස්පීකර් වල. හරි? මොකද මොනවා හරි කාලා වෙනවා චොකලට් එකක් හරි. චොකලට් කෑල්ලක් කමුනේ. හවුනේ. හා. මට මේ චොකලට් කනකොට මතක් වුණේ මේ චොකලට් වල තියෙන්නේ මේ කන්දකටම අදාළ මේ නමක් මේ ටොබ්ලෙරෝන් කියන්නේ මේ ඒ හදන රටේ තියෙන කන්දක්. ඒක උනත් මේ කන්දේ හැඩයට තමයි තියෙන්නේ. ආ ලෝගෝ එක තියෙන්නේ නේද? මේ print කරලා තියෙනවා ඒ කන්ද. දැන් ඒ වගේ චොකලට් එකක් සමහරවල් කන්ද ඉඳන් අපි කනවා කියන්නේ විශේෂ අවස්ථාවක්. ඔව් විශේෂ අවස්ථාවක්.
නායකය තන නායකය තන ළමයි ඔහොම ඉන්න අරක ආයි ගහලා බලන්න. ඒක හෙලවුණා වගේ. මහගිරි දඹේට එනකන් ඇවිල්ලා ඉන්නේ. ඉස්සරහින් කඩයක් පේනවා. මහරක අවසාන කඩේට කලින් කඩේ මං හිතන විදිහට යමු. දැන් මළුවේ ගන්ඨාර සද්දෙත් මේ විදිහ එනවා. ජීනේ පහුගිය දවස්වල නායකය තැන ඒකට පස්ස අයින් කරලා හදලා ඇත්තේ ළඟදී දාලා තියෙන කොන්ක්‍රීට් නේ. ඔව් අලුතෙන් දාලා තියෙනවා වැට වෙන වැටත් එක්කම කඩාගෙන යන්න ඇති. ඊට පස්සේ ආමීකින් මේවා ආයි හදලා කොන්ක්‍රීට් දාලා ආයි මීදුමක් එනවනේ. අන්තිම කඩේටත් ළඟයි ටිකක් කියලා එතන මහන්සි කරලා යම් මළුවට මීදුමක් එන අන්තිම කඩේටත් ආවා. මෙතනින් මහගිරි තමයි පටන් ගන්නවා. क्या कहा बेंगलुरु में बारिश हो रही है කිරි ටී මොනවද තියෙන්නේ? Kopi, Mishkamol, Milo. ඉක්මනට නිවෙනවා සීතල ඊම කඩේනුත් අපි එළියට ඇවිදලා දැන් ආයෙ කරුණා කරන්න පටන් ගත්තා. දැන් ඉන්නේ හෙළ කණුව ළඟ. මේ හෙළ කණුව ආයෙත් පොඩි පොදයක් කන්න පටන් ගත්තා. ඉහන්දයි රේන් කෝට් එක දාගෙනම උඩුමළුවට යන්න වෙනවා. ඉතින් ආයෙ හදාගෙන යන ගමන් තියෙන්නේ කොන්ක්‍රීට් දානවා. අත්තට දිගි නායි ගියදන. ආයෙ වැස්ස තද කරලා තියෙන්නේ. මේ පැසෙන් කරුණා කරනවා. තව පොඩ්ඩක් දුරට යන්න. පොදේ ගහනවා ටික ටික. ඉතින් කොහොමරි පැස්සෙම කරුණා කරලා අපි මළුවටම ආවා. ඔය ලයිට් එක පේන්නේ මළුවේ. යමු උඩට. දැන් නම් මළුව පේනවා. ගමනේ මහන්සිය කොහෙන් ගියාද මේ? ඒක තමයි ඉතින් මේ ගමනේ තියෙන විශේෂත්වය. දැන් යන්නේ අපි පර්ණේ වනින්න. පර්ණේ වනින්න ගියාට අපිට එතනින් එහා වීඩියෝ කරන්න අවසර දෙන්නේ නැහැ.
ගමි. දැන් අපි වන්දනා කරලා ඉවරයි මොකද? දැන් පහලට වන්දනා කරන්න පටන් ගත්තා. පහලට කතා කරනවා තාම වැස්සාගේ අඩුවක් නෑ තාම කලින් විදිහ තමයි. ඉතින් වැස්ස කියලා බලන්නේ. වැස්සෙන් පහලට කතා කරන්න පටන් ගත්තා. ආයෙ වෙනවද? දැන් මේ කලින් මොනවා හරි කාලා ආයෙ පහලට කරනවා නේද? අපි මෙතන මේ ඉහළට කරුණා කරද්දී නම් සීත ගඟවල ඉච්චර වතුර තිබුණේ නැහැ. ඒකට දැන් අර උඩට වැස්සත් එක්ක සීත ගඟුලේ වතුර දැන් වැඩි වෙලා තියෙනවා. ආවෝ මකර තෝරන ගාවට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් පහළට බැහැලා ඉවරයි. මේ විදිහට අපේ සිරීපාද ගමන ඉවර වෙනවා. වීඩියෝ එක බලපු අය හැමෝටම ස්තුතියි. කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයි අලුත් බ්ලොග් එකකින් හම්බ වෙනවා.